නේ බං. සල්ලි දුන්නාම ඩිග්‍රී දෙනවා කියන්නේ ඇත්තද කියන්නකො මේ. සහ ආකාශ වහම වැවෙන්න කොට්ටුකර තරගය අපිට හැකියිමනේ අවසන් කළ යුතුයි. දැනට පැමිණ සිටින ක්‍රීඩකයන්ගේ පවණ කොට්ටුකර තරගය අවසන් කරන්නත් පුළුවන්. ඒ නිසා ඔබගේ වටිනා අවස්ථාව කම්බාදින් ගාව ඉන්න කට්ටිය Arre ini, Dadia. Arre petna yai lagi. එක විසිල්ලේ ගන්න. ඒ විසිල්ලේ වල දින ගන්න. හරිද? මේ වෙත කටි වැඩි. එක විසිල්ලේ මුළු ලෝකෙම ඇද්දා වගේ වතුර ඉල්ලන්නේ මොනිකා. ඊළඟට ඉදිරිපත් වීමට තියෙන තරගය තමයි පමණක් තරගෙන්න බැලන්ස් කරන්න දන්න හොඳම චතුරයක් ඉන්නවා. හැබැයි තරගෙ නෙමෙයි ඉන්නේ. මට එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා. ඔය ස්තුතියි. හැබැයි මම කියන්නේ නේද ටීම් ළමයි කරලා ස්විච් එකේ ගෑ. අයියෝ සරමෙන්ද නැත්තේ? නේ බං. සල්ලි දුන්නාම ඩිග්‍රී දෙනවා කියන්නේ ඇත්තද කියන්නකො මේ. පේනවනේ අවුරුදු දවසෙත් නේ. ඇඳගෙන මොනවද? හරි දෙන්නෙක් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. තොප්පිය දාගත්තොත් එළියට. කොල්ලෙක් අයින් වුණා. පොඩි ඩාන්ස් එකක් දාමු කට්ටිය පොඩි ඩාන්ස් එකක් දාමු. පොඩි ඩාන්ස් එකක් දාමු. පොඩියක් දෙමු. පොඩියක් දෙමු. පොඩි ක්ලැප් එකක් දෙමු. පොඩි ක්ලැප් එකක්. ස්විට්. පොඩි ක්ලැප් එකක් දෙමු. සහන් තොප්පිය දාගත්ත නේද? තරග වටේ මැද්දෙන් යනකොට පොඩ්ඩක් බලාගෙන යන්න. කට්ටිය එහා පැත්තේ ඉන්න කෙනාට කෙලින්ම තොප්පිය දානවා. ක්ලැප් එකක්. පොඩි ක්ලැප් එකක් දෙමු. පොඩි ඩාන්ස් එකක් දාමු. තරින්ද තොප්පිය දාගන්න. තොප්පිය වැඩනකන් නඩමු ඈ. ඔව් ඈ. පොඩි ඩාන්ස් එකක් දානකම් තමයි තොප්පිය දානවා. තොප්පිය ඔළුවට දාගන්න. තොප්පිය පාස් කරන්න නෙමෙයි තියෙන්නේ. තොප්පිය ඔළුවට දාගන්නයි. පොඩි ක්ලැප් එකක්. නියමයි. වටෙන්ම හොඳ චීර් එකක් දෙමුද? කොහොමද මගේ පැත්තේ එනර්ජි එක කොහොමද? මේ පැත්තෙන් හොඳ එනර්ජි එකක් දෙමුද? මදි. අවුල්. මදි චොර. මොනා කරන්නද මගේ? මේ උදේට නඩන්න ඕනේ. අනිවාර්යයෙන් මේ විදිහට
එහෙනම් ආයෙත් පටන් ගමු. තාමත් ගෑනු ළමයි දෙන්නයි පිරිමි ළමයි දෙන්නයි ඉන්නේ. තොප්පිය දාන්න කලින්ම තොප්පිය වෙන්න හරින්ද. මොකද මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ. වතුර නාලා දෙක කොණ්ඩේ කඩාලා වැටුණා නේද තොප්පිය කොල්ලට. කොල්ලයරේ දැන් යන්න ආරන්නේ. ගෑනු ළමයාගේ පිරිමි ළමයාගේ තරගය ස්ලිට් එකේ වාසනාව මේ සෞන්දර්ය පුලටයි අතරටයි එක දෙන්න තමයි වෙන්නේ නැත්නම් උතර ඩාන්ස් කරන්නේ. සෞන්දර්ය වල චිත්‍ර සුගලේ. ප්‍රශ්නයක් නෑ. දෙන්න වෙන මියුසික්. දෙන්නව නැට වෙලා යන්න දෙමු. අනිවාර්යෙන්ම. ඔව්. අපිට ජයග්‍රාහිකාවකුත් තිබ්බා. මොකද අවසාන හැමෝට හැන්දකුයි හම්බුරන්නේ ඉදිරි පස්සට දුවගෙන ගිහිල්ලා බිස්කට් පුඩින් එක සම්පූර්ණයෙන් කාලා තමයි අනිත් පැත්තට දුවන්න ඕන. කපේ ඉදිරි කරන්න බෑ. අනිවාර්යෙන් සම්පූර්ණයෙන් කන්න ඕනේ. අපි තරගය ආරම්භ කරමු. 「
ඉන්න කැමති ගෑනු ළමයි ඉන්නනම් ඉන්න 5 දෙනෙක්. සිදු එන්න තරක් කර. එන්න. බෑ ගයිස් මම තරග කරන්න යන්නේ හරි නෑනේ අපි පෙරේන කවුරු හරි 5 දෙනෙක්ට අවස්ථාව ලබා දෙමු. හරි අපිට ඔන්න තව තරගකාරයෙක් ඉන්නවා. තව ගෑනු ළමයි ඉන්නනම් එන්න. ගෑනු ළමයි එන්න 4 දෙනෙක් එන්න අපිත් එක්ක එකතු වෙන්න. හරි. ඇදලා ගන්න ලස්සන ගෑනු ළමයි 4 දෙනෙක්. ඔයා ඔය පැත්ත. අපේ එකේ කදින්න. වයින්ස්කම්ල යවන්න ගෑනු කවුරු ඉන්නේ? මේ කවුන්ට් එක දෙනවා. 3 2 1 ඔව් ඉස්සරයි මට පේනවා අපේ ගෑනු ළමයි ටික දුරගෙන ගිහිල්ලා අපේ පණ ගාවත් ඒත් බණක් කියලා හොයා ගන්නත් බැරි වුණා. ඒ උදේ ඉඳන් බලකින් දෙන්න කෙල්ලෝ කොහොමද? මම ඒකට කිව්වේ කෙල්ලොත් ඕකේ ඉස්සරහට තියෙන්නේ. බොනිස් ගෙඩියෙන් කෑව වෙන්න ගයිස් රොයි ඉන්න වෙන්න ඕනේ අනිවාර්යයෙන්. දෙවනි ස්ථානය තුන්වෙනි ස්ථානය අපිට දැන් තිබුණේ බොනිස් ගෙඩිය. ඔව්. තමන්ගේ බනිස් ගෙඩිය කාලේ ඉවර කරලා නැගිටින්න. රණ්ඩුක ගිහලා බනිස් කෑල්ල කාපම්ම. බනිස් ගෙඩිය. ඩිග්ලයිට් එකේ බනිස් ගෙඩිය කාපි කරනවා. පුතුණියක් කනන්ගේ බනිස් ගෙඩිය ගන්න හිතන ලොකෝ වෙනවා. අනිවාර්යයෙන්. බනිසක් නැත්තම් ඉතින් වැඩක් නෑ බලන්න. ගවල් කෑමේ. කෑම ටික තමයි. ඉවරයි. Hah? Tadi පොඩ්ඩකින් කවුන්ට් එක දෙනකන් ඔහෙම ඉන්න කලබල වෙන්න එපා. කට්ටිය තමන්ගේ බිස්කට් එක දැන් නලල මතින් තබා තියාගන්න. හරි අපි තරගේ පටන් ගමු. බිස්කට් එක තියාගන්න කට්ටියම නලලොඩ් හරියට. හරි. පොඩ්ඩක් චෙක් කරන්න හරියට නලලොඩ් බිස්කට් එක තියනවාද කියලා. අපේ ඕගනයිසින් කමිටි එකෙන් එක්කෙනෙක් පොඩ්ඩක් ඉවෙන්ට් එක පටන් ගන්න ලෑස්ති. කට්ටියම රෙඩි වෙන්න. කවුන්ට් එක දෙන්න ලෑස්ති. 3 2 1 තරගය පටන් ගන්නවා. කොල්ලෝ ටික ලොකු උත්සාහයක් කරනවා. බිස්කට් එක වැටුණොත් නම් හැබැයි අවුට් නේ. පොඩ්ඩක් ඒක බලන්න වෙයි. කට්ටිය පොඩ්ඩක් බලන්න. බිස්කට් එක බිමට වැටුණොත් එයා කට්ටියව අවුට් කරන්න. කීප දෙනෙක් මේ විදිහට තරගෙන් ඉවත් වෙනවා. ලොකු ගේමක් වෙනවා. ලොකු නියමයි වෙන්නේ මේ පැත්තේ. වෙන්න එක්කෙනෙක් මේ පැත්තේ කාලි ඉවරයි. මම හිතන්නේ තවත් මේ මෙන්න මෙතන එක්කෙනෙක් කාලි ඉවරයි. Apa mangi ke sate kaya kata orang berdua. Masih.
ගාල අපේ නුඹේ සුවඳයි හෙව්වේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොල පිරෙන යාමේ නෝනේ යහුනද හිත කවි කියනවා මාගේ ඇගේ ලැබ සෙලවෙන කොට ඉවසුම් හැනේ මාවේ දෙනවද දුව කරගන්නට වාරේ ඉතින් මතක් කරන්න ඕනේ ඉස්සුරු අයියේ පළවෙනි වටයක් විදිලා කෙක් බෝනික්කියක් විතරක් නෙවෙයි ලස්සන පෞරුෂයක් තියෙන ඒ වගේම අතිදක්ෂයෙක් තමයි අපි තෝරන්නේ. ඊපස්සේ හස්නි මිනුල්ලා මගේ අංකය අංක 8. ඔයාගේ ඉදිරිපත් කිරීම මොකද්ද මේ වේදිකාවේ අද? නර්තනය. හරි මේ වේදිකාව ඔබට බාරයි. මං නම් අහුවෙන්නේ නෑ ඔයාට. මගේ නීරංගුනේ